අංකල් අර උස මේකට යන්නේ කොහෙන්ද? එළුම්පුකුරු. යන්නේ මම ආවේ මේ කොහෙද මේ ගාල්ලේ ඉඳලා. අර මේවේ කියාවේ මොකද පෙට්ටි තියෙන්නේ? ඒ කියාවේ මේ මාව ඊට පස්සේ මේ ඇහුවාම ගිහලා මූටක් ගාන ඉඳන්ම නිලුම් කුල්ලේ තියෙන්නේ එතන කියලා. නෑ නෑ මේක තමයි තියෙන මැග්ලම් රෝඩ්. මම මේ නෙමෙයි ගාල් මේ කොයිද මං කිව්වේ මට සමහර රටින් ඉඳලා ආවේ තනි මේ වැටිලා මේ ඔපරේෂන් එකක් කරා මේ මතක නැති වෙනවා මට කියන්නේ. වා යනවා පීලයක් කලකට යන මැග්ලම් රෝඩ් එකේ තියෙන්නේ. කොච්චර දුරයිද? මැග්ලම් රෝඩ් එකේ ඔව් මේ යනවා. ඇයි මැග්ලම් රෝඩ් එකේ එන්නේ? ඒනේ තියෙන එළුම්පුකුරු. ඕකට දැන් ඕන. අර මෙතන අර උස එකක් තිබ්බේ. ඌරා වගේ පේන්නේ. ඕ. ඒකට යනවා මැග්ලම් රෝඩ් එකේ. කීයක් ගනීද? 300ක් ගන්න. මේක අපිට පදින්න දෙනේවද? නෑ. නැද්ද? ඒක අයිතිකාරය ඉන්න වැඩ කරන්න කියලා තියෙන ලොක්කා. අංකල් නෙවෙයිද මම එච්චන්න හිට? බෑ. මම රුපියල් 100ක් දෙන්න. නෑ. බෑ මට වැඩ තියෙනවා. ඈ? මම වැඩක් විතර. අයියෝ ඒවද? මට මේ කොහෙද තමයි යන්න ඕනි කිව්ව? ඔය නෙළු පුකුලේ කිව්වා විතරයි කියලා දායි. ඇයි නෙළුම් පොකුණනේ? ඒක ඇතුළටනේ ඔය යන්න ඕනේ. අර මෙතන තියෙන ඇතුළට යන්න ඕනේ නෙළුම් පොකුණනේ. ඒක පුරුව මල් වගේ. ඕ. ඒකනේ. ඕ. ඒකට විලියක් අල්ලගෙන ගියම කියලා දායි. ඇයි ඒකට යන්නේ බං? ඔය ඒනේ යන්න ඕනේ කියන්නේ. මරන්න මට මාත්තක නැති ලෙඩක් තියෙනවනේ. මේ කියන එක මේ මතක. ඒක තරම් දෙයක් ඔයාලා මතක නැත්තම් මම නා කරන්නේ. මයි ගෙවල් කොහෙද? ආ. විතර යන්නේ කොහොමද මම? ඒක තමයි වා වීලක් කරගෙන යන්නේ. ඕ ඊට පස්සේ ගෙදර එන්නේ කොහමද? ගෙදර යනවා ඌට කිව්වල ඌ බස් එකට කියලා දායි. මොන බස් එකටද? ඔය කොයිද යන්න තියෙන්නේ බස් එකට දායි. මම කොහෙද යන්න ඕනි කිව්වේ අර මුලින් අයියෝ. ඒක මට දන්නේ නැහැ නේ පුතා. ඔයා කියන දේවල් නැන්නේ මම කියන්නේ විතරයි කියන්නේ. මම කොහෙද කිව්වේ ඉස්සෙල්ලා? නිලුම්පකුල මල් වගේ තියෙන එක උඩට යන්න. ඕ. ආ. වාගිලා ඉස්සර පොට අතර විලි. ඒක නෙළුම් පොකුණද කියන්නේ? ඔව්. මේ ඇයි ඉතින් ඒකට මට යන්න ගියේ? මට දන්නේ ඔය ආපු වචනේට මම මේ උත්තර දෙන්නේ. පාර වීල් එක තියෙන්නේ. සමහරු කියන නෙළුම් කුල්ලලු ඒක. ඒකයි. මොකුල් හරි අර ඕ. ඒක කිව්වනේ ඔය කියලා දායි. අංගල ගින් දාන්න බෑද?